හරි හැමෝටම සුබ දවසක්. ඔයාලත් මේ රෝල ගේට් එකක් දාන්න හිතාගෙන ඉන්නවා නම් ඔයාලට මේ වීඩියෝක ප්‍රයෝජනවත් වෙයි. මේක මේ වයරින් එක සම්බන්ධ අපි රෝල ගේට් එකක් දානවා නම් සාමාන්‍යයෙන් වයරින් එක මේ තාප්පේ ඉඳලා අපි ගේ ඇතුලේ තියෙන ස්විච් බෝඩ් එකට වයර් ලයින් එකක් අපි අදින්න ඕනේ. එතකොට වයර් තුනක් යනවා එර්ත් වයර් එකත් එක්ක. එතකොට වයර් වලට ලොකු කොස්ට් එකක් යනවා. දැන් අපේ ගෙදර නම් සාමාන්‍යයෙන් වයර් රෝල් 4ක් විතර යනවා. මේ එහා පැත්තෙන් තමයි ගන්න තියෙන්නේ ස්විච් බෝඩ් එකට. එතකොට මෙතනින් මම කරලා තියෙන දේ තමයි එර්ත් වයර් එක මෙතන ගේ ඇතුළේ ඉඳලා අරගෙන ඇවිල්ලා නැහැ. එර්ත් වයර් එක දැන් මෙතන අපි ප්ලග් පොයින්ට් එකක් දානවානේ. ප්ලග් පොයින්ට් එකේ ඉඳලා එර්ත් වයර් එක මම වෙනම එතනින් එළියට අරගෙන පොළොව යටින් බටයක් දාලා තමයි මේ එර්ත් වයර් එක වෙනම දාලා තියෙන්නේ. එතකොට මට මෙතෙන්ට එර්ත් වයර් එකට අඩි 10ක වගේ කෑල්ලක් තමයි ගිහිල්ලා තියෙන්නේ. වෙනම බටයක් දාලා මෙතනින් එර්ත් කූරක් දාලා ඒකට කනෙක්ට් කරලා තමයි තියෙන්නේ. දැන් මේ තාම මේ වැඩේ කරගෙන යනවා. ඉතින් මෙතෙන්ට සාමාන්‍යයෙන් අඩි 10ක විතර කෑල්ලක් වගේ තමයි ගිහිල්ලා තියෙන්නේ. මේකට සාමාන්‍යයෙන් අපි ගේ ඇතුළට මේ වයර් එක ඇදින්න ගියොත් එහෙම එර්ත් වයර් එකට විතර රුපියල් 5000ක් 6000ක් විතර යනවා. ඉතින් මේක රුපියල් 1000කින් විතර පොඩි අඩු වියදමකින් මම මේක සේව් කරලා තියෙනවා. ඉතින් ඔයාලත් මේ වගේ දෙයක් කරන්න හිතාගෙන ඉන්නවා නම් මේ විදිහට කරන්න. මේකේ කිසිම ගැටලුවක් නැහැ. මොකද එර්ත් එක කොහෙන් හරි කනෙක්ට් වෙන්න තමයි ඕනේ. එතන ළඟම තැනකින් ඉතින් මේ ස්විච් එකේ ඉඳලා මේ එර්ත් කූරක් වෙනම ගහලා ඒකට එර්ත් වයර් එක සෙට් කරා නම් මේ ලොකු ගාණක් අපිට මේ ඉතුරු කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේක ප්‍රයෝජනවත් වෙයි. වීඩියෝ එකට ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.